The Paro Nitambua. Hello everyone. ඔන්න ඉතින් අද අපි ආවේ නිට්ටඹුවේ තියෙන හොටෙල් ෆාරෝ එකේ වෙඩින් ෆන්ක්ෂන් එකකට. මේ වෙඩින් එක කාගෙද කියලා මම ඔයාලට වීඩියෝ එකේ මැදදී කියන්නම්කෝ. ඉතින් මේ ෆන්ක්ෂන් එක තිබ්බේ ෆාරෝ හොටෙල් එකේ The Grand Ballroom කියන හෝල් එකේ. දැන් ඔයාලට පේනවා මේකේ ඉන්ටීරියර් ඩිසයිනින් එක කොච්චර කලර්ෆුල්ද කියලා. ඉතින් මේ ඉන්ටීරියර් ලයිට්ස් වල ස්පෙෂල් දෙයක් තියෙනවා. ඒ ගැන ඔයාලට තව ටිකකින් දැනගන්න පුළුවන්. අපි හිටියේ ඉතින් ඩාන්සින් ෆ්ලෝර් එක ගාවම තියෙන ටේබල් එකේ. මට නම් මේ ඩාන්සින් ෆ්ලෝර් එකේ ස්පේස් එක ටිකක් මදි කියලා හිතෙනවා. මේ තියෙන්නේ වෙඩින් එකේ සිටි බෑග් එක. ඒක නම් ඇත්තටම ලස්සන ඩිසයින් එකක්. ඔයාලා මේ දකින්න කේක් ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ ඉතින් වෙන කවුරුත් නෙමෙයි බ්‍රයිඩ්ගේම අක්කා. එයා ප්‍රොෆෙෂනල් කේක් ආටිස්ට් කෙනෙක්. මම කලින් කිව්වනේ මේකේ ඉන්ටීරියර් ලයිට්ස් වල ස්පෙෂල් දෙයක් තියෙනවා කියලා. ඉතින් ඒ තමයි ඔයාලා ගන්න වෙඩින් එකක්ද පාටි එකක්ද වෙන ඕනම ෆන්ක්ෂන් එකක් වුණත් මේකේ තියෙන ඉන්ටීරියර් ලයිට්ස් ඔයාලගේ තීම් කලර් එකට හරි තීම් කලර්ස් කීපයකට හරි මැච් කරගන්න පුළුවන්. පික්සල් LED නිසා ඕනම කලර් එකක් මැච් කරගන්න පුළුවන්. වෙඩින් ෆන්ක්ෂන් එකේ බුෆේ ටේබල් එක තමයි මේ තියෙන්නේ. මුලින්ම සලාඩ් කෝන් එකක් හරිම ලස්සනට arrange කරලා තිබුණා. ඊට පස්සේ මේන් කෝස් එක මේ විදියට තිබුණා. මේ ඔයාලා දකින්නේ ඩෙසර්ට් කෝනර් එක. මේ වෙඩින් එක මගේ ස්කූල් ක්ලාස්මේට් කෙනෙක්ගේ. එයා ඉතින් මගේ හොඳම යාළුවන්ගෙන් එක්කෙනෙක්. වෙඩින් එක තිබුණේ වීක්ඩේ එකක වුණත් මම ඒ කොහොම හරි නිවාඩුවක් දාලා මේ වෙඩින් එකට ආවා. ඉතින් මීල් එක ගත්තට පස්සේ ඩාන්සින් ෆ්ලෝර් එකේ ස්පේස් එකක් ආපු ගමන් අපි දෙන්නත් ඒකට ජොයින් වුණා. වෙඩින් එක ඉවර වෙද්දී හවස 3:00 වගේ වුණා. බ්‍රයිඩ් ඇයි ග්‍රූම්ට ඇයි විශ් කරලා ඉතින් අපි දෙන්නත් පිටත් වුණා. ඔයාලගේ ෆන්ක්ෂන් එකක් ගන්න මේ හොටෙල් එක සිලෙක්ට් කරගන්න අයිඩියා එකක් තියෙනවා නම් මේ නම්බර් එක කන්ටැක්ට් කරගන්න. මේ වගේ තවත් වීඩියෝස් බලන්න ආසයි නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.